මහාමායා දේවිය දුටු සිහිනය. දුවේ පුතේ, අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මෙලොවට බිහි වෙන්න කලින් උන්වහන්සේගේ මෑණියන් වුණ මහාමායා දේවිය හරිම අපූරු හීනයක් දැක්කා. ඒක හරිම ලස්සන හීනයක්. එක දවසක් දේවිය නිදාගෙන ඉන්නකොට සතරවරම් දෙවිවරු ඇවිත් දේවිය සැතපී සිටි යහන පිටින්ම හිමාල වනයේට අරගෙන ගියා. එතන තිබුණා අනෝතත්ත විල කියලා හරිම ලස්සන පිරිසිදු විලක්. දිව්‍ය අප්සරාවන් ඇවිත් ඒ පිරිසිදු පැන් වලින් දේවියව නහවලා දිව්‍ය සුවඳ විලවුම් ගල්වලා ලස්සන ඇඳුම් අඳවලා දිව්‍ය යහනක සැතපෙව්වා. ඔන්න ඒ වෙලාවේ දේවිය දැක්කා රිදී පාටින් දිලිසෙන හරිම ලස්සන සුදු ඇතෙක්. ඒ ඇතා Tamanගේ හොඬින් හරිම ලස්සන සුදු නෙළුම් මලක් අරගෙන ඇවිත් දේවිය ඉන්න යහන වටේ 3 පාරක් ගිහින් දේවියගේ කුස තුලට ඇතුළු වුණා. දේවිය මේ හීනය දැකලා හරිම සතුටින් අවදි වුණා. මේ හීනෙන් පස්සේ තමයි සිද්ධාර්ථ කුමාරයා මහාමායා දේවියගේ කුස තුල පිළිසිඳගත්තේ. ඒ කියන්නේ අපේ බෝසතාණන් වහන්සේ මනුස්ස ලෝකයට එන්න සූදානම් වුණේ ඔය විදිහටයි.